හරිතින් අපි කලින් වීඩියෝස් තුනේම ඇන්ගේට් එක ඕගේට් එක නොට් ගේට් එක සම්බන්ධව කතා කර අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ගේට්ස් එකතු කරලා පරිපතයක් හදන්න ඕන එක මේ ලොජික්ස් ටික එකතු කරලා පරිපතයක් හදන්න ඕන කියලා. හරි. ඉතින් අපිට කියනවා මෙන්න මෙහෙම එකක් දෙනවා. a dot a ධන b මෙන්න මේ වගේ බූලිය විච ප්‍රකාශයක් දීලා අපිට කියනවා මේකට අදාළ පරිපතයක් ලොජික් ගේට් එකක් දෙන්න කියලා. හරි. අපි බලන්න මේ පරිපතය සහ ලොජික් ගේට් එක කොහොමද දෙන්නේ කියලා. හරි. ඉතින් මෙතනදී අපි ඉස්සරහම කරන්නේ මේ විදිහට පල්ලයට ඉදිරියක් ගන්න. අයත් මේ විදිහට ඉදිරියක් ගහගත්තා. අපිට මෙතනදී a සහ b විතර බලා ගන්න පුළුවන් නේ නම් ඉදිරියක් ඇති අපි එක කියලා a කියලා b කියලා නම් කරගන්න. හරි. ඉතින් අපි කතා කරගත්තා ඕගේට් එකෙන් අපි දන්න ඇන්ඩ් ගේට් එකෙන් මුණ කිරීම නැත්තම් ඩොට් එක මුණ කිරීම වුණාට ඩොට් එක තමයි බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම කියලා. ඉතින් අපිට මෙතන බලා ගන්න පුළුවන් ඩොට් එක සහ ධන කියන එක. හරිද? ඊට ඉස්සරහම අපි මෙන්න මේ a කියන එක පැත්තකින් කියලා මේ a ධන b කියන එක හදාගන්න. ඉතින් අපිට a ධන b කියන එක හදාගන්න පුළුවන් මෙන්න මේ ගේට් එක යූස් කරලා. මොකද මේක ධන කියන ගේට් එක. ඉතින් මෙතනින් මේ විදිහට a කියන එක ගත්තා. මෙතන b කියන එක ගත්තා. ධන කියන ගේට් එක දානවා. දැන් මෙතනින් a කරනවා. මෙතනින් b කරනවා. මෙතෙන් දෙන්නේ a ධන b සරල. හරිද? ඉතින් මේ ගේට් එක කරනවා මෙන්න a ධන b කියන මෙන්න මේක හදාගත්තා. ඊට පස්සේ අපිට මොකද්ද කරන්නේ? ඊට පස්සේ මේ සම්පූර්ණ පදේ මුණ කරන්න තියෙනවා ඒ වැඩි ඒ මොකක්ද කියන්නේ මේ සම්පූර්ණ පදේ මොකක්ද මෙන්න මේ තියෙන්නේ ඒ සම්පූර්ණ පදේ මෙතන බලන්න ඒ කියන එක නාවට ඉතින් ගන්න ඕන ඔන්න විතර ඒ කියන එක නාවන්න ඊට පස්සේ මොකද කරන්නේ මේ ඩොට් කියන්නේ මෙන්න මේ ගේට් එක ඔය ගේට් එක යූස් කරලා අපිට මෙන්න මේ ඩොට් එක දාන්න ඉතින් අපි කරන්නේ ඒ ගේට් එක මේ විදිහට යූස් කරනවා හරිද දැන් මේක අම්මා දැන් මෙතනින් එනවා a. හරිද? ඊට මේකේ මොකද මේකේ ගුණ වෙනවා. මොකට a dot a ධන මේ වරහණක් දාගත්තේ මොකද මේක මුළු පදයෙන් තමයි ගුණ වෙන්නේ. ඒකෙන් තමයි වරහණක් දාගත්තේ. මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ. ඊළඟට මේක truth table එක මේ truth table එක කොහොමද දැන් අපි අර මම කලින් ඔයාලට කියන්නවා වගේ මේකේ 1 2 එහෙනම් 2 2 කියලා අරගෙන truth table එක ගන්නවා මෙතනින් 1 යවුවා මෙතනින් බිංදුව යවුවා මෙතනින් කීයද එහෙම බලන්න බෑ. ඒක ප්‍රැක්ටිකල් නෑ. ඉතින් ඒකෙන් අපි මේකට පොඩි ක්‍රමයක් හදාගෙන තියෙනවා. අපි බලමු මොකක්ද කියලා. හරිද? දැන් මම මෙතන ගන්නම් truth table එකේ. හරිද? a b නේ දෙන්නේ. a b නම් දෙකේ කියන හතරයි. එහෙනම් බිංදුව 1 බිංදුව 1 බිංදුව 2යි 1 2යි විදිහට මුලින්ම හදාගන්න. හරි. ඊට පස්සේ මුලින්ම මොකක්ද කරන්නේ? a ධන b හදාගන්න. a ධන b හදාගන්න. එහෙනම් ධන b ඒ ධන b වලදී අපි අවුට්පුට් එක මතකද? මොකද කරන්නේ? බිංදු 2යි නම් බිංදුවම තමයි. ධනනේ එකතු වෙන්නේ. බිංදු 1යි නම් 1. බිංදු 1යි 1. බිංදු 1 එකතු වුණාම 1යි. මේකෙත් 1යි. 1 1 එකතු වුණාම අපි කිව්වා ඕගේට් එකේදී 1යි. ඔන්න මේක හදාගන්න. ඊළඟට මොකක්ද තියෙන්නේ? ඊළඟට අපිට තියෙන්නේ මොකද්ද? AND gate එක. AND gate එකේදී මොනවද? AND gate එකේදී ගන්න ගුණ කරන එක. හරි. ඒක අපි කොහොමද මේක දෙන්න ලියනවා? a dot a ධන b කියලා. හරි. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි කරන්නේ a ධන b මෙයා අපි හොයාගෙන ඉන්නේ. a
ඒත් මෙතන ඉන්නවා. දැන් මේ දෙන්නව ಗುಣ කරොත් හරි. ඒ කියන්නේ ඩොට් කියන්නේ ಗುಣ කරන්න. මේ දෙන්නව ಗುಣ කරන්න දෙන්න. ඉතින් මේ දෙන්න බිංදුවයි බිංදුව ಗುಣ කරපුවාම බිංදුව තමයි. බිංදුවයි එකයි ಗುಣ කරපුවාම බිංදුව තමයි. මොකද එක බිංදුවේ ಗುಣ වුණා කියලා එකක් වෙන්නේ. එක බිංදුවේ වුණා බිංදුව. එකයි එකයි. එක එකයි ಗುಣ වුණාම එකයි. එක එකයි එකයි. ඉතින් මේකේ සර්කිට් ඩයග්‍රෑම් එක මේ තියෙන්නේ ට්‍රොත් ටේබල් එක මේ තියෙන්නේ. ඉතින් මම හිතනවා මම කියපු දේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මෙතන අපේ example 1 වීඩියෝ එක example 2 එකේ ඉන්නවා A B C කියන වර්ග තුනක් අරගෙන මේක කරලා වෙනවා. ඉතින් මේකේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් බලන්න කමෙන්ට් කරන්න. වීඩියෝ එක නම් ලයික් කරලා ඊළඟ වීඩියෝ එක බලන්න. අපිත් එක්ක subscribe කරලා ඒක දෙලා ඉන්න කෙනෙක් මම අපි යමු ඊළඟ වීඩියෝ එකට.